Hello guys, welcome back to our YouTube channel Mind Magic Vlogs. ඉතින් අද අරන් ඇවිත් තියෙන විශේෂ වීඩියෝ එකක්. ඉතින් ඔයාලා thumbnail එකේදී දකින්න ඇති. ඉතින් අද අපි අලුතෙන් කාර් එකක් ගත්තා. ඉතින් මේ ගත්ත දවසේම තමයි vlog එක කරේ. මොකද ඔයාලටත් මේක පෙන්වන්න ඕන නිසා මේ විදිහට තමයි ඉතින් කාර් එක තියෙන්නේ. ඉතින් ඔයාලට අපේ කාර් එක ගැන හිතෙන්නේ මොනවද කියන එක අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට හැම පැත්තම පෙන්නනවා. ඉතින් රෑ නිසා හරියට පේන්නේ නැහැ. මම පස්සේ මේකෙන් ගමන් යන vlogs කෙනෙක්ටි මේ කාර් එක හොඳට පෙන්නන්නම්. මේ තමයි ඇතුළ. ඉතින් අපි කලින් තිබ්බ දැන් අපි පන්සල් යන තමයි හදන්නේ. දැන් ඉතින් දෙහි ගෙඩියක් පාගලානේ පළවෙනි ගමන යන්න ඕන. ඉතින් අපි දෙහි ගෙඩියක් පාගලා යන්නයි හදන්නේ. ඉතින් මම අපිට කලින් තිබ්බ එක කාර් එකක් white color. අපි ඒක විකුණලා දැන් අවුරුද්දක් වුණා. අපි ඉතින් කාස් පළවල ඉන්දියා අන්තිමේදී දැන් ගන්න ඕනම කියලා හිතලා අපි මේක ගත්තා. ඉතින් මේක ඉඩක් තියෙනවා. මේක අපිට නම් හොඳයි. මේකේ කලර් එක තමයි ආමි ග්‍රීන්. මේක ඇත්තටම කොළ පාටයි පේන්න තියෙනවට වැඩිය වලට හොඳට බැලුවොත් පේන්නේ. ඉතින් ඔයාලට මේක ගැන මොනවද හිතන්නේ කියන එක කමෙන්ට් කරන්න. ඉතින් දැන් අපි මේ යන්නේ පන්සල්. මොකද ගෙදරට ආගෙන මහණයක් ගෙන පන්සල් යන්න ඕනේ. ඉතින් මේ තමයි අපි යන හදන පළවෙනි ගමන. ඒකයි අපේ නංගි දඟලන්නේ. එහෙනම් යමු. මම මේ වීඩියෝ එකත් වේගෙන් යවලා තියෙන මේක බෝරින් නේ හිමීට වාහනේ හරවනේවා එක එක දේවල්. මෙච්චර වේගෙන් යන්න නැහැ. මම මේ වේගෙන් යවලා තියෙන මොකද ටිකක් දුරයි පන්සලට අපේ ගෙදර ළඟ ඉඳන් ටිකක් වැඩිය නැහැ. ඉතින් මේ තියෙන්නේ අපේ ටවුන් එක. ටවුන් එකේ අපි හන්දියගාවින් චුට්ටක් මෙතනින් නැවැත්තුවා කරේට ගිහින් එන්න. මොකද හාමුදුරුවන්ට මොන හරි ගෙනියන්න ඕනනේ. ඒ හින්දා ඉතින් මෙතනින් නවත්තලා අම්මි තාත්ති ගියා. අපි දැන් හිටියා. අපි දැන් ඉඳිද්දී කාරකට වෙලා එක එක කර කරනවා. දැන් ඉතින් අපි පන්සල ගාවටම ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන පන්සල මේ විදිහට තමයි පන්සල් තියෙන්නේ. එහෙනම් යන්කෝ බලන්න පන්සල්. ඉතින් දැන් මේ අපි යන විදිහ තමයි ඔයාලා දකින්නේ. ඊට පස්සේ ඉතින් කෙලින්ම එන එක තමයි ඔයාලට තියෙන්නේ. අපි ඉතින් අතරදී වීඩියෝස් ගන්න බෑනේ. හම්දුරුත් එක්ක කතා කරන වීඩියෝස්. ඉතින් මේ අපි යමත් යනවා. ඊට පස්සේ ඉතින් අපි පහන් පෝච්ච කරලා හඳුන් කුරුපත්තු කරලා ටක් ගාලා චුට්ටක් එහෙම මේ චුට්ටක් ඇඳලා ගියා. මොකද අපිට රෑ වෙලා තිබ්බේ මේ වෙලාවෙදි 9:00 වෙලා. ඉතින් මට ගොඩක් අය කමෙන්ට්ස් දාලා තිබ්බා කලින් කමෙන්ට්ස් බොක්ස් ඇරලා තිබ්බේ නෑ දැන් තමයි ඇරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ මොකද මට කලින් කමෙන්ට් බොක්ස් එක අරින්න බැරි වුණේ. මාත් මේ YouTube channel එකට අලුත් කෙනෙක් නිසා මම ඒක ගැන දැනගෙන හිටියේ නෑ. ඉතින් දැන් මම ඒක දන්නවා. ඉතින් මම දැන් කමෙන්ට් බොක්ස් අරිනවා. ඉතින් ඔයාලා මට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් හැමෝටම ෂෙයා කරලා මට උදව් වෙන්න subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් හැමෝම කමෙන්ට් දාලා තියෙනවා. ඒ කමෙන්ට් වලට reply කරන්න කියලා මම ඒකට Q&A vlog එකක් කරන්නම් කියන වීඩියෝ එකක්. ඒකෙන් මම ඔයාලා හැමෝගෙම කමෙන්ට්ස් වලට answers දෙන්න. ඉතින් ඒක ළඟදිම ගේන්නම්. තාම ඉතින් පටන් ගත්තම දවසන හින්දා දැම්ම නම් ගේන්න නැහැ. එතකන් ඉවසලා ඉන්න. එහෙනම් දැන් ඉතින් අපි ගෙදර යන ගමන් තමයි ඉන්නේ. තාම වීඩියෝ එක ඉවර නෑ. ඊට පස්සේ ඉතින් මම දැන් ගෙදර තමයි ඉන්නේ ඔය. බලන්නකෝ අපි ඉතින් කිරිබත් හැදුවා. කොටු වැඩේට නම් කැපුවේ නැහැ. මොකද හදිස්සියේ කියන්නේ රෑනේ. ඉතින් කොටු වැඩේට කපලා අපි ඉන්නේ නැහැ. මේ විදිහටම ඉතින් කෑවා. කොහොම කරත් අපි කන එක කරා. දැන් ඉතින් අපි කන විදිහ තමයි තියෙන්නේ. හරි ඉතින් මම හරි කිව්වනේ උදේට ඉස්කෝලේ යනවා කියලා අපි කායිකෙන්. ඉතින් මේ අපි මුලින්ම කායිකෙන් ඉස්කෝලේ ගිය දවසේ කියන්නේ කායික ගෙනාවට පස්සේ දවසේ. ඉතින් මේ විදිහට තමයි උදේට තියෙන්නේ. ඉතින් මම ඔයාලට කිව්වනේ කායික පෙන්නන්නම් කියලා දවල් වලට. මේ විදිහට තමයි ඉතින් කායික තියෙන්නේ. ඔයාලා හරියට පාට දැක්කෙත් නැහැ. මේ පාට තමයි ඉතින් අපේ කායිකේ පාට. මේක ආමි ග්‍රීන්. ඉතින් දැන් අපි මේ යන ගමන් තමයි ඉන්නේ. මම ලෑස්ති වෙලා අපි යනවා. ඔය අපේ නංගි. එහෙනම් ඉතින් යන්. මේ ඉන්නේ මම. මේ ටිකත් වීඩියෝ එකට මැඩ් කරා. මොකද පිස්කෝල අනිකත් ඉතින් ගත්තා.
මෙතන මම යාට පෙන්වන්නේ එතන තමයි අපේ ඩික්කි තියෙන ගොඩක් ඉඩ තියෙන එතන. ඉතින් මේ විදිහට තමයි අද vlog එක තියෙන්නේ. ඉතින් ඔයාලට මොනවද හිතෙන කෙනෙක් කමෙන්ට් දාලා අනිවාර්යයෙන්ම අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අදට ගිහින් එන්නම්. bye bye.